හෙලෝ හෙලෝ මැඩම් රෝහිණී මැඩම් නේද? ඔව් මැඩම් මං මැඩම්ගේ පාක්ෂිකයෙක්. ඔව් විහාරගමින් කතා කරන්නේ. ඔව් මැඩම් මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක කතා කරන්න තමයි ගත්තේ මැඩම්. ඔව් දැන් අපේ දැන් විහාරගම වසමේ කවුද ඔව් නදීත් ඉල්ලනවා ෆෝන් එකේ. සෙන්රත් ඔව් මහත්තයා ඉල්ලනවා අලියාගේ. එයා කියනවා ඔව් මැඩම්ගේ පක්ෂයෙන් තමයි ඉල්ලන්නේ. ඔව් ඉතින් මැඩම් අලියට ගියාද කියලා බලන්න තමයි මං කතා කරේ. නෑ මම අලියට ගියේ නැහැ. ඔව් මේගොල්ලන් මට වැඩ කරා කියලා නොමිනේෂන් දුන්නේ නෑනේ. ඔව් මේ කණ්ඩායමකටම ඔව් ඒක වෙන්න ඇති ඒගොල්ලෝ ඒ කියනවා ඇත්තේ ඔව් මට උදව් කරා කියලා. ඔව් ඒගොල්ලෝ කාටවත් නොමිනේෂන් එක දුන්නේ ඔව් අපිට දැනගන්න දැන් අපි දැන් දෙන්න ඕනේ නෑ. දැන් නදීටද අපි සෙන රට්ටද දෙන්න ඕනේ කියලා අපිට ඔක ප්‍රශ්නයක් තියෙනවනේ මැඩම්. අපි මැඩම්ට ඒක ඡන්දේ හරි. දීපු මිනිස්සු. හ්ම් ඒ කාලේ හ්ම් ඉඳන් මැඩම්ට ඡන්දේ දීපු මිනිස්සු අපි. හ්ම් ඉතින් ඒක දැනගන්න දැන් අපි දෙන්න ඕනේ කාටද දැන් මැඩම් පැහැදිලි එතකොට? නේද මොකද ඔව් මට වැඩ කරා කියලා ඔව් ඒගොල්ලන්ට දුන්නේ නෑ. හ්ම් එතකොට අපි මැඩම්ෙන් අපි දැනගන්න ඕනේ අපි දෙන්න ඕනේ නදීටද අර ගොල්ලන්ද කියලා. මම කොහොමද ඕක කියන්නේ? මම ඔව් අපි හොඳම ඔයාලා සජිත් තීරණය මහත්තයාගේ කරන්න. පාක්ෂිකයෝ අපි. ඔව් එතකොට අපි ඔයාලා ඔව් තීරණය කරන්න. ඔව් හරි? ඔව් මට ඒක කියන්න බෑ. ආ ඔයගොල්ලන් තීරණය කරන්න සුදුසු එක්කෙනා කවුද කියලා. හරි මැඩම් හරි. අපි හරි හැමදාම ඒකයි. මැඩම්ට ඡන්දෙ දෙනවා. ඒක දැනගන්න ඔව්. තමයි ගත්තේ අපි. දැන් මේගොල්ලෝ මේ මට වැඩ කරා කියලානේ දෙන්නේ නැත්තේ. ඔව්. හරි මැඩම් එහෙනම් බොහොම ස්තුතියි. හරි හරි.